ඇත්තටම අසංක සායක්කාර කියලා කියන්නේ වෙනස් විදිහ නිර්මාණය කරන්න පුළුවන් වෙනස් විදිහ නිර්මාණයන් ප්‍රේක්ෂකයා අතරට ගෙනියන්න පුළුවන් හරි අපූර්ව නිර්මාණකරුවෙක්. ඔහුගේ වේදිකා නාට්‍ය ගණනාවක් මම නරඹලා තියෙනවා. ඔහු වේදිකාවෙන් පටන් ගත්ත කෙනෙක්. ඉතින් වේදිකා නාට්‍ය රචකයෙක් ඒ වගේම තමයි හොඳ අධ්‍යක්ෂකවරයෙක්. එතනින් එහාට ගියාම ටෙලි නාට්‍ය රචකයෙක්, ටෙලි නාට්‍ය හොඳ අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් එතනින් එහාට ඔහු කොටු තුලින් සිනමාවටත් පිවිසෙනවා. ඉතින් මේ කොටු සිනමා පටයට අපි සියලු දෙනාට ඔහුගේ මේ නිර්මාණය තුළට දායකත්වය ලබා දෙන්නට හැකියාව ඇත්තටම සතුටට කාරණාවක්. මම හිතනවා ප්‍රේක්ෂකයා අතරට මේක වෙනස්ම වූ නිර්මාණයක් විදිහට එළියට යයි කියලා. ඉතින් ප්‍රේක්ෂකයා ඒක වැළඳ ගන්න විදිහ අපිට ඉදිරියේදී බලා ගන්නට පුළුවන්. ඉතින් කොටු සිනමා පටයට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. HU Creations. අනුජ්ට පුංචි කාලේ ඉඳන් තිබ්බ රෝගයක් හින්දා කිසිම ජොබ් එකක් ලැබෙන්නේ නැහැ. එයා සිහිය නැතුව වැටෙනකොට මට දැනෙන්නේ මගේ පණ යනවා කියලා. එතකොට කොහොමද එයා නළුවෙක් වුනේ? නිලියක්ට ආදරය කළේ? එයා ප්‍රෙග්නන්ට්. චීනට කරපු අපරාධෙට පලි ගන්නම රෝස ආදරේ ඩයලොග් ප්ලේ තුලින් දැන් නරඹන්න.